සුබ දවසක් සියලු දෙනාටම. මම අද කතා කරන්නේ ගල් යුගයේ තාක්ෂණය ගැන. ඒ වගේම ඒ කාලයේ මිනිසුන්ගේ ශාරීරික ස්වභාවය ගැන. ගල් යුගයේ තොරතුරු ගැන හොයනකොට රත්නපුර දිස්ත්‍රික්කයේ මණික් පතල් වලින් හම්බ වෙනවා කහඳහා තිරුවානා පාෂාණ වලින් කළ ගල් මෙවලම්. මේ ගල් මෙවලම් වල ප්‍රමාණය ගත්තාම දිගින් සෙන්ටිමීටර 4.5ක් විතර වෙනවා. මේවට කියනවා ශුද්‍ර ගල් මෙවලම් කියලා. ප්‍රාග්ධාතික මානවයා මේ ගල් මෙවලම් පාවිච්චි කරලා තියෙන්නේ කැපීම්, සීරීම්, තැලීම්, හැරින් වගේ දේවල් වලට. මේ කාලේ කළු ගල් වලින් මිටි, ඇඹරුම් ගල් වගේ දේවලුත් හදලා තියෙනවා. ගල් යුගයේ මානවයාගේ ශාරීරික ස්වභාවය ගත්තාම මේ කාලේ පිරිමි කෙනෙක්ගේ උස සෙන්ටිමීටර් 174ක් විතර වෙලා තියෙනවා. කාන්තාවකගේ උස සෙන්ටිමීටර් 166ක් වගේ. මේගොල්ලන්ගේ දත් විශාලයි. පළල් නහයක්, පළල් නිකටක් තියෙනවා. මානව විද්‍යාඥයෙකුගේ අදහස අනුව මේ කාලයේ පිරිමියෙකුගේ මොළයේ ප්‍රමාණය ඝන සෙන්ටිමීටර 1600ක් විතර වෙනවා. කාන්තාවකගේ මොළයේ ප්‍රමාණය ඝන සෙන්ටිමීටර 920ක් විතර වෙනවා. ගල් යුගයේ මිනිසුන්ගේ උපරිම ආයු කාලය වසර 35ක් 40ක් විතර වෙන බව තමයි මානව විද්‍යාඥයින්ගේ අදහස වෙලා තියෙන්නේ.